ආයුබෝවන්. අද 2026 ජනවාරි 28. ඔබ සැම ස්ටොක්කාස්ට් LK YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ටිකක් ගැඹුරට ගිහින් බලන්න යන්නේ ජොන් කීල්ස් PLC සමාගමේ අලුත්ම මූල්‍ය වාර්තා ගැන. මේකෙදි බැලුමට පේන්නේ හරිම ශක්තිමත් චිත්‍රයක්. 24 ශතාංශක ආදායම් වර්ධනයක්, 86 ශතාංශක මෙහෙයුම් ලාභ වර්ධනයක්. උඩින් බලද්දි හරිම හොඳයි වගේ. ඒකනේ. හැබැයි පොඩ්ඩක් ඇතුළට ගිහින් බැලුවම අන්තිම කාර්තුවේදී ලාභය 36 ශතාංශකින් කඩාගෙන වෙටිලා. ඉතින් නැත්ත කතාව මොකක්ද? මේක ඉදිරියටත් හොඳට දුවන නැවක්ද? එහෙම නැත්නම් අපේ නොදකිනි හිලක් තියෙනවද? අපි ඒක හොයාගෙන යමු. ඔව්, අපේ මූලාශ්‍රය වෙන්නේ සමාගම ජනවාරි 27 වෙනිදා නිකුත් කරපු විගණනය නොකළ මූල්‍ය වාර්තා. හරි, එහෙනම් අපි මුලින්ම ආදායම් ප්‍රකාශනයෙන් පටන් ගමු. මෙතන තමයි කතාවේ උඩින්ම පේන ලස්සනම කොටස තියෙන්නේ. මාස 9ක කාලය දිහා බැලුවම සමූහ ආදායම ගිය අවුරුද්දේ රුපියල් මිලියන 750 ඉඳලා මේ අවුරුද්දේ මිලියන 933ක් දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ 24 ශතාංශක වර්ධනයක්. ඔව්, 24 ශතාංශයක්. ඒක නරකම නෑ. ඒක හොඳ ආරංචියක් තමයි. ඒත් අර කතාවේ පොඩි වෙනසක් තියෙනවා අන්තිම මාස 3 විතරක් අරගෙන බැලුවම. කාර්තුනේ වශයෙන්. ඔව්. ඒ කාර්තුවේදී ආදායම වැඩි වෙලා තියෙන්නේ 8% කින් විතරයි. ඒ කියන්නේ වේගය ටික කඩු වෙලා වගේ පේනවා. හැබැයි මට නම් ඊට වඩා හිතට වැදුනේ දල ලාභය. ඒ කියන්නේ gross profit එක. ඒක කොහොමද? මාස 9ටම බැලුවම දල ලාභය 41% කින් ඉහළ ගිහින්. 41%. ඒක ආදායම් වර්ධනයටත් වඩා ගොඩක් වැඩිනේ. කොහොමද වෙන්නේ? වෙන්න මෙහෙමයි. ආදායම 24% කින් වැඩි වෙද්දී එයාලගේ විකුණුම් පිරවය, ඒ කියන්නේ බඩු හදන්න යන වියදම වැඩි වෙලා තියෙන්නේ 6% කින් විතරයි. හරි. ඒ කියන්නේ එයාලා හදන හැම දෙයකින්ම දැන් ගොඩක් වැඩි ලාභයක් ලබනවා. පිරිවැය පාලනේ ඊටාම ඉහළ මට්ටමක තියෙනවා කියන එකයි එකෙන් පේන්නේ. හරි. එතකොට ආදායම හොඳයි, දල ලාභය ඊටත් වඩා හොඳයි. හැබැයි මං මුලින් කිව්ව අර ප්‍රශ්නේ එන්නේ මෙතනදී. මෙහෙයුම් ලාභය දිහා බලද්දී. මාස 9කට බැලුවම මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 108 ඉඳලා මිලියන 201ක් දක්වා. ඒ කියන්නේ 86ක් දැවැන්ත පිම්මක් පැනලා තියෙනවා. 86ක් කියන්නේ විශාල ආගයක්. ඒත් අන්තිම කාර්තුවේදී විතරක් මෙහෙයුම් ලාභය 36කින් කඩාගෙන වැටිලා. එකම සමාගමේ මේ වගේ සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක් තියෙන්නේ කොහොමද? ඒකට හේතු තමයි වියදම් පැත්තේ තියෙන එක අයිටමයක්. බෙදා හැරීමේ වියදම් එම නැත්නම් distribution expenses. අන්තිම කාර්තුවේදී මේ වියදම 236කට ඉහළ ගිහින්. මොකද 236ක්? ඉන්න ඒක නම් හිතා ගන්නත් බෑ. ආදායම 8% විතර වැඩි වෙද්දී බෙදා හැරීමේ වියදම් 236කින් වැඩි වෙන්නේ කොහොමද? ඒක තමයි. මේක හරියට බඩු විකුණන්න ගිහින් බඩු වලින් ලැබෙන ලාභයට වඩා ප්‍රවාහණයට වියදම් කරා වගේ වැඩක්. ඉතින් මේක පිටිපස්සේ තියෙන කතාව මොකක්ද? ඒක තමයි අපි හොයන්න ඕනේදී. මේකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. සමහර විට මේක අලුත් වෙළඳ පොලකට අතුරු වෙන්න දරපු විශාල වියදමක් වෙන්න පුළුවන්. නැත්තම් යම් අසාමාන්‍ය තත්වයක් අපිට හරියටම කියන්න බෑ. නමුත් එක දෙයක් පැහැදිලි, මේ වියදම නිසා තමයි අන්තිම කාර්තුවේ ලාභය සම්පූර්ණයෙන්ම පහළ බහැලා තියෙන්නේ. මේක මේකේ අවසාල ප්‍රතිඵලය. ඒ කියන්නේ සුද්ධ ලාභය ගත්තම ඒකෙත් මේ රටාවම තමයි පේන්නේ. ඔව්, ඒකෙත් එහෙමයි. මාස 9කට බැලුවම සුද්ධ ලාභය 29කින් වැඩි වෙලා ඒක හොඳයි. ඒත් අන්තිම කාර්තුවේ සුද්ධ ලාභය 44කින් පහළ බහැලා. ඉතින් ආයෝජකයෙක්ට වැදගත් වෙන කොටසකට ඉපැයීම එහෙම නැත්නම් EPS එක ගත්තම EPS ඒ කියන්නේ ආයෝජකයෙක් විදිහට අයිති එක කොටසකට සමාගම කොච්චර ලාභයක් හොයලාද කියන එක මාස 9 දිහා බැලුවම ඒ ගාණ රුපියල් 2.23 ඉඳලා රුපියල් 2.46ට වැඩි වෙලා. ඒක හොඳයි. ඔව්. හැබැයි අන්තිම කාර්තුවේදී විතරක් බැලුවොත් ඒ ගාණ රුපියල් 1.09 ඉඳලා 750ටම බැහැලා. 750ට. ඔව්. ඒ කියන්නේ එක කොටසකින් ලැබෙන ලාභය භාගයකටත් වඩා අඩු වෙලා. ඉතින් ආදායම් පැත්තෙන් අපිට පේන්නේ ශක්තිමත් වර්ධනයක් එක්කම මෑතකදී ඇති වුණු ලොකු පීඩනයක්. හැබැයි ලාභය කියන්නේ කතාවේ එක පැත්තක් විතරයි නේද? අනිවාර්යයෙන්ම. සමාගමක සැබෑ ශක්තිය මනින්න නම් ඒකේ වත්කම් සහ ණය කොහොමද කියලාත් බලන්නම ඕනේ. ඒකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්නම්. අපගේ YouTube නාලිකාව subscribe කරලා notification bell click කරන්න. ඒ විට අප වීඩියෝවක් අප්ලෝඩ් කළ සැනින් ඔබට ඒ නරඹන්න පුළුවන්. ඒ වගේම description එකේ දාලා තියෙන WhatsApp channel එක follow කරලා තිබුණොත් අපේ වීඩියෝ හොයාගන්න ඒක පහසුවක් වේවි. හරි. දැන් අපි බලමු සමාගමේ මූල්‍ය ශක්තිය මනින balance sheet එක. සමස්ත වත්කම් එනම් total assets රුපියල් බිලියන 6.45 ඉඳලා බිලියන 6.94 දක්වා වැඩි වෙලා. ඒක හොඳයි. ඔව්, ඒත් මෙතනත් හිතන්න දෙයක් තියෙනවා. සමාගම මේ තරම් ලාභයක් ලබලත්
කොටස් හිමියන්ගේ අරමුදල ඒ කියන්නේ ටෝටල් එක්විටි එක ගිය අවුරුද්දේ ගානටම තමයි තියෙන්නේ. රුපියල් බිලියන 4.8යි. හා ඒ නිසා කොටසක ශුද්ධවත්කම් අගය එනම් net assets per share රුපියල් 78.37 ඉඳලා රුපියල් 78.88ට පොඩ්ඩක් අඩු වෙලා. ඒක වෙන්නේ පුරුවන් දෙයක්ද? සමාගම ලාභ ලබනවා ඒත් කොටස් හිමියන්ගේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. ඒක වෙන්නේ කොහොමද? හිතන්නකෝ සමාගම කියන්නේ ගෙදරක් කියලා, ලාභය කියන්නේ ලැබෙන මාසික පඩිය. හැබැයි මේ ගෙදරට අයිති ඉඩමක වටිනාකම එකපාරටම අඩු වුණොත් පඩියාවත් ගෙදර සමස්ත වටිනාකම වැඩි වෙන්නේ නැහැ නේද? හරි තේරුණා. අන්න ඒ වගේ දෙයක් තමයි වෙනත් හමස්ත ආදායම් එහෙම නැත්නම් other comprehensive income කියන්නේ. ඒකෙදි වෙන්නේ සමාගම සතු ආයෝජනවල වටිනාකමේ වෙනස් වීම වගේ දේවල් සටහන් කරන එක. මේ සැරේ මේ පැත්තෙන් ලොකු පාඩුවක් වෙලා. ඒකයි ලාභේ තිබුණත් කොටස් හිමියන්ගේ අරුමුදල එකතැන පල් වෙන්නේ. හරි. ඒක පැහැදිලි. ඒත් මේ බැලන්ස් ෂීට් එකේ තියෙන හොඳම ආරංචියක් ගැනත් කතා කරමු නේද? අනිවාර්යෙන්ම ඒ තමයි ණය ගැනීම. ඔව්. සමාගම තමන්ගේ දිගුකාලීන ණය රුපියල් මිලියන 40ක ඉඳලා මිලියන 8.4ක් දක්වා අඩු කරගෙන තියෙනවා. ඒක ලොකු අඩුවීමක්. ඔව්. ඒ කියන්නේ ණය බරින් විශාල ප්‍රමාණයක් නිදහස් වෙලා. මේක සමාගමේ මූල්‍ය විනය සහ ශක්තිය පෙන්눔 කරන ඊටාම හොඳ ලක්ෂණයක්. ඒක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි ණය ගෙවන එක හොඳ වුණාට සමහර වෙලාවට ව්‍යාපාරය වර්ධනය කරන්න ණය ගන්නත් වෙනව නේද? මේ ණය ගෙවීම නිසා සමාගමේ වර්ධන අවස්ථා මගහැරෙනව වෙන්න බැරිද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට උත්තරේ හොයාගන්න නම් අපි බලන්න ඕන සමාගමේ අතට එන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. ඒකට තමයි අපි cash flow statement එක බලන්නේ. හරි. ලාභයේ කඩාසිවල තියෙන්න පුරුවම් ඒත් සමාගමක අතේ සල්ලි තියෙනවද කියන එක තමයි වැදගත්ම දේ. අපි බලමු එයාලගේ cash flow එක කොහොමද කියලා. මොකද බිල් ගෙවන්න ඕන ලාභයෙන් නෙවෙයි සල්ලි වලින්. හරියටම හරි. මෙතනදී පේනවා සමාගමේ මූලික ව්‍යාපාරයෙන් එහෙම නැත්නම් මෙහෙයුම් කටයුතු වලින් රුපියල් මිලියන 449ක ශුද්ධ මුදල් ප්‍රවාහයක් ඇවිල්ලා තියෙනවා. මිලියන 449ක්. ඔව්. මේක ඊටාම ශක්තිමත් අගයක්. මේකෙන් කියවෙන්නේ එයාලගේ බිස්නස් එකෙන් ඇත්තටම සල්ලි හම්බ වෙනවා කියන එකයි කඩාසිවල ලාභය විතරක් නෙවෙයි. එතකොට ඒ හම්බුණු සල්ලි වලට මොකද කරලා තියෙන්නේ? ඒක සාපේක්ෂව අඩු ගාණක්. හැබැයි මූල්‍යකරණ කටයුතු වලින් ඒ කියන්නේ ණය සහ කොටස් සම්බන්ධ දේවල් වලින් රුපියල් මිලියන 189ක මුදලක් සමාගමෙන් පිටතට ගිහින් තියෙනවා. ඒ සල්ලි ගියේ කොහාටද? ප්‍රධාන වශයෙන් තැන් දෙකකට එකක් කොටස් හිමියන්ට ලාභාංශ විදියට රුපියල් මිලියන 152ක් ගෙවලා. ඒක ලොකු ගාණක්. ඕ අනෙක අපි කලින් කතා කරපු දිගු කාලින ණය ගෙවන්න රුපියල් මිලියන 25ක් යොදවලා. ගිය අවුරුද්දේ මේ කාලෙ වෙද්දී යාලා ණය ගෙවනවා වෙනුවට අලුතෙන් රුපියල් මිලියන 75ක ණයක් අරගෙනයි තිබුණේ. ඒකනේ සම්පූර්ණ වෙනසක් වෙලා. ඕ ණය ගන්න තැනක ඉඳලා ණයත් ගෙවලා කොටස් හිමියන්ට සල්ලි බෙදලා දෙන තැනකට යනවා කියන්නේ සමාගමේ මූල්‍ය තත්වයේ ගොඩක් ශක්තිමත් වෙලා කියන එකට හොඳම සාක්ෂියක්. එතකොට මේ හැම දෙයකින්ම පස්සේ සමාගම අතේ ඉතුරු වෙන මුදල් ප්‍රමාණය කොහොමද? ඒකත් ඉහළ ගිහින් ගිය අවුරුද්දේ රුපියල් මිලියන 727ක් තිබුණු මුදල් සහ මුදල් සමානතාව මේ අවුරුද්දේ මිලියන 995 දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ සමාගම ළඟ දැන් ඕනෙම දෙයකට මුහුණ දෙන්න තරම් ශක්තිමත් මුදල් සංචිතයක් තියෙනවා. හරියටම හරි. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ සමස්ත සමාගම ගැන. ඒත් අපි මුලින් කතා කරපු අර ආදායමේ සහ ලාභයේ තියෙන අමුතු හැසිරීම. ඒ කියන්නේ මාස 9කට හොඳයි අන්තිම කාර්තුවේදී නරකයි කියන කතාව. ඔව් ඒ කතාව. ඒකට හේතුව හොයාගන්න නම් අපි බලන්න ඕන මේ සමූහය ඇතුලේ තියෙන විවිධ ව්‍යාපාර අංශවලට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි මෙච්චර වෙලා ඉංගිදීපු කතාවේ වීරයා සහ දුෂ්ටයා කවුද කියලා හෙළිදරව් කරගන්න වෙලාව හරි. හරියටම හරි. ජෝන් කීල්ස් PLC සමාගමට ප්‍රධාන ව්‍යාපාරාංශ 3ක් තියෙනවා. නිෂ්පාදන තැරවුකාර සේවා, ඒ කියන්නේ produce broking, තේ රබර් වගේ දේවල්. ඔව්. දෙවෙනි එක ගබඩාකරණය, warehousing. තුන්වෙනි එක කොටස් තැරවුකාර සේවා, stock broking. මේ තුනේ කාර්ය සාධනයේ දිහා බැලුවම තමයි සම්පූර්ණ චිත්‍රය පැහැදිලි වෙන්නේ. අපි වීරයාගෙන්ම පටන් ගමු. වීරයා තමයි කොටස් තැරවුකාර සේවා අංශය. මේ අංශය තමයි මුළු ගෲප් එකේම හීරෝ වෙලා තියෙන්නේ. බලන්නකො මේ සංඛ්‍යා. ආදායම රුපියල් මිලියන 240ම ඉඳලා මිලියන 429ට. ඒ කියන්නේ දෙගුණයකටත් වඩා වැඩි වෙලා. ඔව්. හැබැයි වැදගත්ම දේ ඒක නෙවෙයි. ගිය අවුරුද්දේ රුපියල් මිලියන 36ක පාඩුවක් ලැබපු මේ අංශය මේ අවුරුද්ද රුපියල් මිලියන 135ක දවන්ත ලාභයක් වාර්තා කරලා තියෙනවා. මිලියන 815ක්. ඔව්. මේක තමයි මුළු සමූහයේම ලාභය උස්සලා තියෙන ප්‍රධානම එන්ජින.
ඒ කියන්නේ අපි මුලින් කතා කරපු 86 සතියක මෙහියුම් ලාභ වර්ධනේ සම්පූර්ණයෙන්ම වාගෙවිල්ල තියෙන මේ එක අංශයකින්. ඔව් ප්‍රධාන වශයෙන්ම එතනින්. එතකොට අනිත් අංශවලට මොකද වෙලා තියෙන්නේ? අනිත් අංශවල කතාව එච්චර සුබදායක නැහැ. අපි නිෂ්පාදන තරවකාර සේවාංශය ගමු. මේක තමයි සමාගමේ සම්ප්‍රදායික පැරණිම ව්‍යාපාරය. මෙතන ආදායම ටිකක් අඩු වෙලා ඒත් ලාභය රුපියල් මිලියන 108 ඉඳලා මිලියන 48ට. ඒ කියන්නේ භාගයකටත් වඩා අඩු වෙලා. භාගයකටත් වඩා. ඔව්. මේකෙන් පේන්නේ මේ සාම්ප්‍රදායික ව්‍යාපාරය බරපතල අභියෝගයකට මුහුණ දීලා තිනවා කියන එක. ඒ කියන්නේ එක පැත්තකින් අලුත් ව්‍යාපාරය වස්සලනවා අනෙත් පැත්තෙන් පරණ ව්‍යාපාරය කඩාගෙන වැටෙනවා. තුන්වෙනි අංශය ගබඩාකරණය කොහොමද? ගබඩාකරණය කියන්නේ කණ්ඩායමේ ඉන්න ස්ථාවර විශ්වාසවන්ත ක්‍රීඩකයා වගේ. ලොකු පිම්මක් නැහැ, ඒත් වැටෙන්නෙත් නැහැ. ආදායමයි ලාභයයි දෙකම සුළු වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. ස්ථාවර කාර්ය සාධනයක්. ඔව්. එසේනම් අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි සමූහයේ සමස්ත යහපත් ප්‍රතිඵලයට විශේෂයෙන්ම ලාභ වර්ධනයට සම්පූර්ණයෙන්ම හේතු වෙලා තියෙන්නේ කොටස් තැරවුකාර සේවා අංශයේ වාර්තා වූ අතිවිශිෂ්ට හැරවුම කියන එක. ඒක තමයි කතාව. දැන් අපිට තේරෙනවා ඇයි අන්තිම කාර්තුවේදී වියදම් එච්චරටම වැඩි වුනේ කියලා. ඒක මේ කොටස් තරවකාර ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න දරපු වියදමක් වෙන්න හොඳටම ඊට තියෙනවා. ඔව් ඒක වෙන්න පුළුවන්. හරි. දැන් අපි කෙලින්ම කොටස් හිමියන්ගේ බලපාන කරුණු කීපයක් බලමු. යාලට මොනවද ලැබිලා තියෙන්නේ? හොඳම දේ තමයි සමාගම 2025-26 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට 745ක අතුරු ලාභාංශයක් ගෙවලා තියෙනවා. ඒක අලුත් දෙයක්. ඕ ගිය අවුරුද්දේ මේ කාලේ වෙද්දි කිසිම අතුරු ලාභාංශයක් ගෙවලා තිබුණේ නැහැ. ඉතින් කොටස් හිමියන්ගේ අතට සල්ලි ඇවිල්ලා. කොටස් පෙළ කොහමද ඇසරලා තියෙන්නේ? අන්තිම කාර්තුවේදී කොටසක ඉහළම මිල රුපියල් 88.9ක් විදිහටත් අඩුම මිල රුපියල් 75.0ක් විදිහටත් සටහන් වෙලා තියෙනවා. මෙතනදී හිමිකාරීත්වය ගැනත් යමක් කිය යුතුයි නේද? මොකද ඒක ආයෝජකයෙක්ට ගොඩක් වැදගත්. අනිවාර්යෙන්ම මේ සමාගමේ කොටස් වලින් 86.9% ඒ කියන්නේ අති බහුතරයක් අයිති ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් PLC කියන මව් සමාගමට. ඒ කියන්නේ මහජනාතය කියන්නේ 13%ක් වගේ සුළු ප්‍රමාණයක්. ඔව් 13.1ක් විතරයි. මේකේ තේරුම තමයි සමාගමේ ලොකු තීරණ ගන්නේ මව් සමාගම. සුළු ආයෝජකයෙක් විදිහට ඔබ ඉන්නේ ඒ ගමනේ කොටස්කරුවෙක් විදිහට විතරයි. ඔබ මේ නැවට නැග්ගොත් නැවේ කපිතාන් ඔබ නෙවේ. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකතු කරලා මේ මූල්‍ය වාර්තාවෙන් ආයෝජකයෙක්ට ලැබෙන අවසාන පණිවිඩය මොකක්ද කියලා බලමු. මේ මූල්‍ය වාර්තාවලින් අපිට පේන්නේ කතාවේ පැති දෙකක්. එක පැත්තකින් ඊටා ශක්තිමත් මුදල් තත්ත්වයක් තියෙන ණය ගෙවලා ඉවර කරලා කොටස් හිමියන්ටත් ලාභාංශ බෙදලා දෙන මූල්‍යමය වශයෙන් ඊටා ශක්තිමත් සමාගමක්. ඒක ඊටාම යහපත්. ඒක හොඳ පැත්ත. ඔව්. නමුත් අනෙක් පැත්තෙන් මේ සමාගමේ සම්පූර්ණ ලාභ වර්ධනයම රඳා පවතින්නේ එකම එක ව්‍යාපාර අංශයක් මතයි. ඒ තමයි කොටස් තරවකාර සේවා අංශය. ඒක ඊටා වේගයෙන් වර්ධනය වුණාට කොටස් වෙළඳපොලේ ස්වභාවය අනුව ඒක ඊටා ඉහළ පහළ යාම් වලට ලක් වෙන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒ අතරේ සමාගමේ සම්ප්‍රදායික පැරණි ව්‍යාපාරය එනම් නිෂ්පාදන තරවකාර සේවය පැහැදිලිවම පසුබෑමකට ලක් වෙමින් පවතිනවා. ඒසනම් ආයෝජකයෙකු විසින් තමන්ගෙන්ව අසාගත යුතු ප්‍රශ්නය මොකක්ද? ප්‍රශ්නය තමයි මේක. ඔබ ඔට්ටු අල්ලන්නේ වේගයෙන් දුවන නමුත් අවදානම් සහිත රේස් කුදිරේකටද එහෙම නැත්නම් සෙමින් ගියත් ස්ථාවර ගමනක් යන ඔලියෙකුටද? මේ මොහොතේ ජෝන් කීල්ස් PLC කියන්නේ මේ දෙන්නම එකට එකතු වුණ දෙයක්. හරි. එසේනම් කොටස් තරවකාර සේවාවේ මේ දර්ශනීය නමුත් අවදානම් සහගත වර්ධනයට සමාගමේ සම්ප්‍රදායික ව්‍යාපාරයේ සිදුවෙමින් පවතින දිගුකාලීන පසුබෑම පියවාගෙන ඉදිරියටත් මේ ගමන යන්න පුළුවන්ද කියන එක තමයි ආයෝජකයෙක් තීරණය කළ යුතු දේ. අපි මේ වීඩියෝව තවත් ආයෝජකයෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝව ෂෙයා කරන්න. ඒ වගේම ඉදිරියේදී ගෙනෙන්න ඕනේ මොන සමාගමේ මූල්‍ය වර්තා විශ්ලේෂණයද කියලා අපිගේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපගේ පොඩ්කාස්ට් එක නැරඹුව ඔබට ස්තුතියි. යලිත් මෙවැනිම පොඩ්කාස්ට් එකකින් හමු වෙමු.